හරි. එහෙනම් අද වීඩියෝ එක අපි ස්ටාර්ට් කරමු. අද වීඩියෝ එකේදී අපි කතා කරන්නේ OOP කියන concept ගැන. OOP කියන්නේ අපි දැන් OOP කියන එක මුලින්ම ඉගෙන ගන්න කලින් අපි මොකක්ද කියලා බලමුකෝ. OOP කියන එක ඉගෙන ගන්න එක ඔය කට්ටියට තියෙන ලොකුම වාසිය තමයි මේක එක programming language එකකට තියෙන දෙයක් නෙමෙයි. දැන් Java වල OOP ඒ කියන්නේ Java කියන්නේ object oriented programming language එකක් නිසා OOP use කරන්න පුළුවන්. ඒ වගේම තවත් object oriented programming language තියෙනවා. එතකොට OOP ඉගෙන ගත්තාම තියෙන වාසිය තමයි ඒ ඕනම OOP use කරන්න පුළුවන් programming language එකක මේ concept එක ඔය කට්ටියට මේ විදිහටම use කරන්න පුළුවන්. එතකොට මේක 아무තු programming language එකක් නෙමෙයි OOP කියන්නේ එක concept එකක්. හරිද? ඔන්න OOP කියන එකේ දැන් අපි බලමු වචනේ තේරුම මුලින්ම. OOP කියන්නේ object oriented programming කියන එක. ඒ කියන්නේ object පාදක කරගෙන program ලියන එක තමයි OOP කියන්නේ. නැත්නම් object base කරන් program ලියන එක. ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් මේ OOP කියන concept එක use වෙනවා. use වෙන්නේ නැති තැනක් නැති තරම්. ඔන්න දැන් මම මේ වීඩියෝ එක වීඩියෝ 11 කියලා පැකේජ් එකක් හදාගත්තා. දැන් මම මේ පැකේජ් එක ඇතුලේ ක්ලාස් එකක් හදා ගන්නවා main කියලා. main කියලා ක්ලාස් එකක් හදාගෙන මම ඒකේ main method එක ලියා ගන්නවා. main method එක ලියාගත්තා. දැන් අපි බලමු මේ OOP කියන එක ඇත්තටම ඔය කට්ටිය නොදැනුවත්වම ඊට කලින් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් දැන් OOP වලදී ඔබ්ජෙක්ට් හදන ඔබ්ජෙක්ට් යූස් කරන ඔය දේවල් නේ කරන්නේ. ඇත්තටම ඊට කලින් ඔය කට්ටිය Java ඉගෙන ගන්න නැද්දි අපි කලින් වීඩියෝ වලදීත් අපි ඔබ්ජෙක්ට් කියන එක යූස් කරා. ඔය කට්ටිය මතකද දන්නේ අර මං කිව්වේ new keyword එක දාලා පටන් ගන්න ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරන එකයි කියලා. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් හදන්න තමයි new keyword එක යූස් කරන්නේ. ඔන්න දැන් මං අපි යූස් කරපු ඔබ්ජෙක්ට් එකක් මෙතන දැන් ලියා ගන්නවා. මතකද new කියලා යූස් කරලා ස්කැනර් එක හැදුවා. new scanner කියලා. new scanner කියලා ඔන්නෝම අපි හැදුවා. එතකොට මේ ස්කැනර් කියන්නේ මොකද්ද? අපි හදපු ක්ලාස් එකක් නෙමෙයිනේ. ඒ කියන්නේ මේ Java වලදී කලින් හදපු ක්ලාස් එකක්. එතකොට ඔබ්ජෙක්ට් එකක් කියන්නේ ක්ලාස් එකක්ම තමයි. කවුරු හරි හදපු ක්ලාස් එකකින් තමයි අපි ඔබ්ජෙක්ට් එකක් හදන්නේ. එතකොට මේ ස්කැනර් කියන්නේ කවුරු හරි කලින් හදපු ප්‍රීඩිෆයින් කරපු ක්ලාස් එකක්. ප්‍රීඩිෆයින් කියන්නේ කලින් ඩිෆයින් කරපු. ඒ කියන්නේ කලින් හදපු ක්ලාස් එකක්. අන්නේ ක්ලාස් එකෙන් අපි new keyword එක use කරලා ඔබ්ජෙක්ට් එකක් හදාගත්තා. ඒ ඔබ්ජෙක්ට් එක අපි ඒ ක්ලාස් එකේ type එකෙන්ම හදාගත්ත variable එකට assign කරගත්තා. අන්න එහෙම තමයි ඔබ්ජෙක්ට් හදන්නේ. දැන් ඊට අමතරව අපි තව හදාගත්ත ඔබ්ජෙක්ට් මොනවද? ඔයාලට මතක ඇති array කියලා එකක් හදාගත්තා. 2D array 1D array. එතකොට ඒව හැදුවෙත් අපි මෙන්න මෙහෙම new කියලා keyword එකක් use කරලා integer array එකක් නම් ඔන්න ඔහම මොකක්ද length එකක් දීලා array එක හැදුවා. එතකොට මේ මොකද්ද? මේ new කියන keyword එකෙන් පටන් ගත්තොත් අපි මේ හදලා තියෙන object එක. අපි තව හැදුවා random කියලා මම random values කරාද මතක නෑ මට. random values කරා. ඒකත් ඇදුවේ new random කියලා. මෙන්න මෙහෙම new random කියලා object එකක් හදලා ඒ object එක random කියන data type එකෙන් හදපු ඒ කියන්නේ random කියන type එකෙන් හදාගත්ත variable එකට assign කරා. එතකොට මේ random කියන්නේ කලින් හදපු කවුරු හරි හදපු predefined කරපු class එකක්. දැන් අපිට මේ class ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන් ඔය කට්ටියගේ control ctrl කියලා key එකක් තියෙනවනේ. මේ key එක press කරගෙන mouse එක ගෙනියන්න මෙන්න මේ scanner කියන එක උඩට. නැත්තම් random කියන එක උඩට. එතකොට අර පාට වෙලා පෙන්නාවි. එහෙම ctrl එක ක්ලික් කරගෙන ඒ කියන්නේ ඒක උබාගෙන අපි mouse එකෙන් ක්ලික් කරොත් අන්න අපි දැන් යනවා scanner කියලා predefined කරපු class එක ඇතුළට. ඔන්න දැන් අපි ඉන්නේ scanner කියන class එක ඇතුලේ. මේ බලන්න. දැන් කවුරු හරි මේක Java හදපු කට්ටිය හදපු ලොකු class එකක්. class එක මෙතනින් පටන් ගන්නෙ public final class එක. final කියන keyword එක ඉස්සරහ හදු ගන්නවා. දැන් මේ class එකේ නම scanner. හරිනේ. දැන් ඒ කියන්නේ මේ අපි දැන් main කියලා class එකක් හදාගත්තේ. මම මේ ක්ලාස් එකේ main කියන එකේ m අකුර කැපිටල් දා ගන්නවා. හරි. ඔන්න දැන් අපි හදාගත්ත main ක්ලාස් එක වගේ තමයි මේ scanner කියන ක්ලාස් එක. ඒකේ පිටිපස්සට implement කරලා තියෙනවා තාම මොකද්ද ක්ලාස් එක. නෑ interface එක. හරිනේ. ඒව ගැන හිතන්න එපා. interface ඉස්සරහට උගන්වනවා. implement කියන්නේ මොකද්ද extend කියන්නේ මොකද්ද කියලා උගන්වනවා. එතකොට මේ generic එකක් ඇතුලේ string කියලා දාගෙන තියෙනවා. generic ඒවත් ඉස්සරහදී උගන්වනවා.
එතකොට බලන්න මේකේ variables හදලා තියෙන්නේ method ඇතුලේ නෙමෙයි. දැන් මෙහෙම variable හදන්න පුළුවන්. මේ variables වලට global variable කියලා කියනවා. ඒවත් දැන් මම උගන්වනවා ඉස්සරහට. දැන් අපි ඉස්සර variables හැදුවේ method ඇතුලේනේ. මේ method ඇතුලේ හදන variable වලට කියන්නේ local variable කියලා. ඔන්න මේක ඇතුලේ ඊට පස්සේ පහළට යද්දී variable set එකක්ම තියෙනවා. ඊට පස්සේ මෙන්න method තියෙනවා. method හදලා තියෙනවා build integer pattern string කියලා method එකක් තියෙනවා. ඒකේ return type එක බලන්න. ඒක private method එකක්. අපි මෙච්චර දවස් method ඇතුලේ මේ public කියලා දාගෙනනේ. public static කියලා දාගෙනනේ. දැන් static කියන එක නෑ මේ method වල. static කියන එක නෑ, return type එක string, method එක private. ඒ කියන්නේ මේ method එක use කරන්න පුළුවන් මේ class එක ඇතුළේ විතරයි. දැන් මේ private කියන්නේ access modifier එකක්. ඒකත් ඉස්සරහට කියලා දෙනවා. ඔන්න ඔය වගේ method ගොඩක් තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි මේ කලින් හදාගත්ත class එකක් තමයි අපි මේ use කරලා තියෙන්නේ. එතකොට object එකක් කියන්නේත් class එකක්ම තමයි. ඒ කියන්නේ object එකක් කියන්නේ class එකක්. ඒ class එකෙන් අපි new කියන keyword එක දාලා ඒ class එකේ නම දීලා මෙන්න මෙහෙම bracket දෙකක් දාලා object එකක් හදනවා. ඒ හදන object එක ඒ හදන class එකේ type එකේම variable එකක් හදාගෙන ඒ variable එකට assign කරනවා. දැන් මේ random කියලා තියෙන්නේ ඒ class එකේ type එකම තමයි. ඔන්න බලන්න එතනින් ගියත් යන්නේ අර class එක තමයි. එතකොට දැන් object එකක් කියන්නේ මොකද්ද? object එකක් කියන්නේ class එකක්ම තමයි. එතකොට object එකේ definition එක තමයි instance of a class. ඒ කියන්නේ object එකට කියන්නේ instance of a class කියලා. ඒ කියන්නේ object එකේ definition එක තමයි instance of a class කියන එක. ඒ කියන්නේ class එකක instance එකක්. දැන් හරිනේ. එතකොට class එකක්ම තමයි තියෙන්නේ අපි කොහෙද හරි හදපු class එකක instance එකක්. එතකොට අපිට මේ හදාගත්ත object එක අපි ඒ class එකේ type එකේම variable එකක් හදාගෙන ඒකට assign කරගන්න ඕනේ. එතකොට අපි මේ variable එක true පාවිච්චි කරන්නේ ඔන්න දැන් random කියලා දීලා dot කියලා දුන්නාට පස්සේ මේ ගොඩක් දේවල් එන්නේ int s කියලා එනවා doubles කියලා එනවා long කියලා එනවා wait කියලා තියනවා notify all කියලා get class hash code ඔන්නම set එකක්ම තියෙනවානේ next int දැන් අපි පාවිච්චි කරන්නේ next int next byte next dot add char කියන එක පාවිච්චි කරා char value එකක් ගන්න. ඒ වගේ ගොඩක් ඒවා අපි පාවිච්චි කරානේ. ඒ දේවල් ඇත්තරම තියෙන්නේ මේ random කියන class එක ඇතුලේ. එතකොට අපි මේ class එකෙන් object එකක් හදාගෙන මේ random කියන variable එකට දාගත්තාට පස්සේ ඒ variable එකේ name එක true අපිට ඒ class එක ඇතුලේ තියෙන method access කරන්න පුළුවන්. ඒ තියෙන method තමයි මේ next int කියන්නේ ඒ class එක ඇතුලේ තියෙන එක method එකක්. දැන් අපි මේ method එක control එක click කරන් මේ method එක click කරොත් අන්න. දැන් අපි යන්නේ මේ method එක තියෙන තැනට. random කියන class එක ඇතුලේ තියෙන method එකක් තමයි මේ next int කියන්නේ. පේනවනේ? එතකොට මේ method එක public return type එක int method එකේ නම තමයි next int කියන්නේ. එතකොට අපි මේ random කියන class එකෙන් හදාගත්ත object එක true තමයි ඒ class එක ඇතුළේ තියෙන method එකක් තමයි මේ අපේ class එක ඇතුළේදී access කරලා තියෙන්නේ. එතකොට object එකක් කියන්නේ instance of a class. ඒ කියන්නේ class එකේ instance එකක්. එතකොට class එකක් කියන්නේ object වල template එකක්. දැන් පේනවනේ class එකක් හදාගත්තා පස්සේ template එකක් විදිහට use කර කර අපිට ඕන තරම් object හදන්න පුළුවන්. දැන් එක random එකයි අපිට හදන්න පුළුවන් නෑනේ. variable එකේ නම වෙනස් කර කර තව ඕන තරම් object හදන්න පුළුවන්. දැන් මෙතන object දෙකක් ඇදලා තියෙනවා. එක object එකක් අපි assign කරගෙන තියෙන random කියන variable name එකෙන් හදාගත්ත variable එකට අනිත් random කියන object එක assign කරන් තියෙන random 1 කියන නමින් හදාගත්ත variable එකට. ඔන්න දැන් සරලවම තේරුම් ගන්න තියෙන්නේ අපි object එකක් කියලා හදන්නේ class එකක්ම තමයි. class එකක් තියෙන්න ඕනේ. class එක තමයි new keyword එක use කරලා අපි object එකක් විදිහට හදාගන්නේ. එතකොට මේ object එකක් හැදුවට පස්සේ ඒ class එක ඇතුලේ තියෙන හැම method එකක්ම අපිට access කරන්න පුළුවන්. හැම method එකක්ම private දාලා නැති public තියෙන. හරිද? ඒ කියන්නේ class එක ඇතුලේ තියෙන දේවල් access කරන්න පුළුවන් කියලා මතක තියාගන්න. දැන් පේනවට random.nextInt කියලා අරන් තියෙන්නේ අපි random කියන class එක ඇතුලේ තියෙන public method එකක්. දැන් ආයෙ ගියොත් ඒක ඇතුළට අන්න random කියන class එක ඇතුලේ දැන් ඉන්නේ මේ random කියන class එක ඇතුලේ ඉන්නේ. ඒක ඇතුලේ තියෙන public වලින් පටන් ගත්ත method එකක් තමයි මේ next int කියන්නේ. අපි යන්නේ method එක තමයි access කරලා අපේ වැඩේ කරගෙන තියෙන්නේ. දැන් ඒක තේරෙන්න ඕනේ ඔයාලට. දැන් මම මේ ටික අයින් කරගන්නවා. දැන් මේ තියෙන්නේ Java වල
ප්‍රීඩිෆයින් කරපු ක්ලාසස්නේ. දැන් එතකොට අපි හදන ක්ලාස් එකක් වුණත් අපිට ඔබ්ජෙක්ට් එකක් හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකින් හින්දා මම දැන් මේ වීඩියෝ ලර්න් කියන එක ඇතුලේ තව ක්ලාස් එකක් හදා ගන්නවා human කියලා. ඔන්න දැන් මම human කියලා ක්ලාස් එකක් හදා ගන්නවා. ක්ලාස් එකක් හදාගෙන human කියලා ක්ලාස් එකක් හදාගත්තා. දැන් මේ ක්ලාස් එක හදාගෙන මම මේ random කියන එක අයින් කර ගන්නවා. ආයෙත් main method එකට මේ main class එක ඇතුළට ගිහිල්ලා main class එක ඇතුලේ main method එක තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ note එකක් දාගන්න. හරිද? මේ interview වල අහන ප්‍රශ්න. object එකක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් object එකක් කියන්නේ class එකක instant එක. instant of a class. හරිද? එතකොට class එකක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් class එකක් කියන්නේ object වල template එකක්. template for object. දැන් අපි object එකක් කියන එක ගැන දැන් object එකක් කියන්නේ class එකකින් තමයි object එකක් හදාගන්නේ. එතකොට object oriented programming කියන එකේදී කරන්නේ රියල් වර්ල්ඩ් එකේ තියෙන ඕනම ඔබ්ජෙක්ට් එකක් කෝඩ් ලයින් කිහිපයකින් රිප්‍රසන්ට් කරන එක. ඒ කියන්නේ අපිට ඇත්ත ලෝකේ තියෙන ඕනම දෙයක් කෝඩ් එකක් විදිහට ලියන්න පුළුවන් මේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් වලදී. දැන් එහෙම ලියන්නේ කොහොමද කියලා කල්පනා කරනවා ඇති. ඇත්තටම දැන් ඔයා හිතන්න දැන් මං human කියලා ක්ලාස් එකක් හදාගත්තානේ. human කියන්නේ ඕනම මිනිස්සෙක්. හරිද? එතකොට මිනිස්සෙක්ගේ තියෙන data වලින්නේ මිනිස්සෙක් හැදිලා තියෙන්නේ. ඒ data තමයි මිනිස්සෙක්ගේ තියෙන්නේ. දැන් මිනිස්සෙක්ගේ නම ගත්තාම එයාව යුනික් කරලා අඳුර ගන්න තියෙන එක දෙයක්. එතකොට එයාව යුනික් කරලා අඳුර ගන්න බැහැනේ ඇත්තටම නමකින් විතරක්. මොකද එකම නම තියෙන ඕන තරම් කට්ටිය ඉන්න පුළුවන්. එතකොට එයාට ID එකක් තියෙනවා. NIC එක. NIC එක තියනවා කියන්නේ ඒක යුනික් එකක්නේ. එක මිනිස්සෙට එක NIC එකයිනේ තියෙන්නේ. හරි. එතකොට NIC එකයි නමයි එයාගේ age එක. එයාගේ අපි හිතමු ස්කින් කලර් එක, කොණ්ඩේ කලර් එක, ඇස් වල කලර් එක. එතකොට උස බාර කීයද? එයා ඉස්කෝලේ කී වසරට නම් ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවද? එයාගේ ඇඩ්‍රස් එක මොකක්ද? එයාගේ ෆෝන් නම්බර් එක, ඊමේල් එක, කරන ජොබ් එක. මෙන්න මේ වගේ හැම ඒ කියන්නේ මෙන්න මේ වගේ data ගොඩකින් මිනිස්සෙක් හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සෙක් හැදිලා තියෙන්නේ මේ ස්නායුයි සෛලයි ඒ වලින් කියලා මම දන්නවා. එහෙම නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ මිනිස්සෙක් අපිට අඳුර ගන්න පුළුවන්. ඒක මිනිස්සේ රිප්‍රසන්ට් කරන්න පුළුවන්. ඔන්න ඔය data වලින්නේ. එතකොට අපි දැන් ඔයාගේ යාළුවෙක් ඉන්නවා එයා හිතන්න සුනිල් කියලා. දැන් ඔයාට සුනිල් කියලා කිව්වට පස්සේ යාළුවව මතක් වෙන්නේ මොකද? එයාගේ නම සුනිල් හින්දා. අපි නම කිව්වට පස්සේ දන්නවා මෙන්න මෙයා තමයි කියලා. එතකොට අපිට මේ නම කිව්වට එයාව මවා ගන්න කිව්වොත් ඔයාටම ඇවෙන්නේ කොණ්ඩේ මෙන්න මේ පාට හරි. මෙන්න මේ වගේ රූපයක් තියෙන කෙනෙක්. එතකොට එයා ඉන්නේ මෙන්න මේ එයා ඉන්න තැන ඇහුවොත් ඔයා දන්නවා මෙන්න මේ ඇඩ්‍රස් එකේ කියලා ඉන්නේ. එතකොට එයාගේ වයස ඇහුවොත් ඔයාගේ වයස නම් ඒක ඔයාගේ වයස එක්කෙනෙක් කියලා දන්නවා. ඔයාගේ වයස 18යි නම් 18යි කියලා දන්නවා. මෙන්න මේ වගේ data ගොඩන්නේ මිනිස්සෙක් කියන්නේ. එතකොට මෙන්න මේ data ඔක්කොම දාලා අපි ක්ලාස් එකක් හදාගත්තොත් නැත්නම් ඔබ්ජෙක්ට් එකක් හදාගත්තොත් අන්නේ ඔබ්ජෙක්ට් එකෙන් අපිට තනිකර මිනිස්සෙක් රිප්‍රසන්ට් කරන්න පුළුවන්. මොකද මිනිස්සයාගේ තියෙන හැම data එකක්ම මේ ඔබ්ජෙක්ට් එක ඇතුලේ තියෙනවා. අන්න ඒ වගේ තමයි රියල් වර්ල්ඩ් එකේ තියෙන ඕනම ඔබ්ජෙක්ට් එකක් ඕනම ඔබ්ජෙක්ට් එකක් කියන්නේ රියල් වර්ල්ඩ් එකේ තියෙන ඕනම ඔබ්ජෙක්ට් එකක් කියන්නේ ඕනම දෙයක්. ඒ කියන්නේ මිනිස්සෙක් ගහක් ගහක් ගලක් කොලයක් ඕන එකක් කෝඩ් ලයින් කිහිපයකින් රිප්‍රසන්ට් කරන එක තමයි ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් වලදී කරන්නේ. ඊට කෝඩ් ලයින් කිහිපයකින් රිප්‍රසන්ට් කරන්නේ කොහොමද? අර මං කියපු විදිහට. ඒකේ තියෙන හැම ඩීටේල් එකක්ම අපි කෝඩ් එකේ ලියනවා. හැම එකක්ම කියන්නේ ඒකට අපිට කෝඩ් එකට අදාළ විදිහට ලියා ගන්න පුළුවන්. දැන් මං එහෙම human කියලා හදාගත්ත එකේ හැම මනුස්සයටම පොදුවේ තියෙන දේවල් ටිකක් ලියා ගන්න. හරිද? දැන් මෙතනදී ඔයාලා දන්නවා මෙතඩ් විතරයි මෙච්චර කල් යූස් කරේ. ඒ කියන්නේ කෙලින්ම ක්ලාස් එක ඇතුලේ හදාගත්ත මෙතඩ් විතරයි. අපි මෙතඩ් ඇතුලේ තමයි variables හැදුවේ. හැබැයි මම මෙතනදී variables හදන්නේ මෙතඩ් මේ කෙලින්ම ක්ලාස් එක ඇතුලේ. මම හදනවා variable ටික string කියන data type එකෙන් name කියලා. ඊට පස්සේ තව එකක් හදනවා address කියලා. ඊට පස්සේ int කියන data type එකෙන් හදනවා age කියලා. ඊට පස්සේ තව string variable එකක් හදා ගන්නවා NIC number කියලා. NIC National Identity Card. Identity card number නේ. National Identity Card number නේ මට මතක නැහැ.
මොකද NIC කියලා හදා ගන්නවා, name කියලා හදා ගන්නවා, address කියලා හදා ගන්නවා, age කියලා හදා ගන්නවා. මේ වගේ කට්ටිය phone number, ඒ කියන්නේ මිනිස්සෙක්ගේ තියෙන හැම data එකක්ම, ඒ කියන්නේ මිනිස්සුන්ට පොදුවේ තියෙන හැම data එකක්ම දීලා මෙතන variables හදා ගන්න පුළුවන්. හරිද? මෙන්න මේ හදන variables වලට දැන් object එකක් ඇතුළේ තියෙන object එක කියන්නේ class එකක් ඇතුළේ. ඔන්න ඔය හදන හැම variable එකටම මේවට global variable කියලා කියන්නේ. class එක ඇතුළේ method වලින් එළියේනේ තියෙන්නේ. දැන් method ඇත්තෙත් නෑ මේකේ. කොහොම වුණත් method වලින් එළියේ තියෙන්නේ. ඒකින්ද මෙන්න මේ variable වලට global variable කියලා කියනවා. එතකොට දැන් මේ variables වලට අපිට කෙලින්ම direct data දාන්න විදිහක් නෑ. හරිද? දැන් අපි ගිහිල්ලා බලමු. මෙන්න මේ human කියන class එකෙන් දැන් අපිට object එකක් හදා ගන්න පුළුවන්ද කියලා. මම ඒකට කරනවා new human කියලා type කරනවා. අන්න new human කියලා type කරාට පස්සේ video 11 කියන package එක ඇතුළේ මේක තියෙයි කියලා පෙන්නනවා. අපි ඒක enter එකක් දුන්නාම අන්න object එකක් හැදෙනවා. මම ඒ object එක human කියන class එකේ type එකෙන් හදා ගන්න variable එකට assign කර ගන්නවා. අන්න. දැක්කනේ? දැන් Java වල හදලා තියෙන class වලින් විතරක් නෙමෙයි අපිට object හදන්න පුළුවන්. අපි හදන ඕන class එකක නමකින් අපිට object එකක් හදා ගන්න පුළුවන්. class එකේ නමකින් කියන්නේ ඕනම class එකකින් object එකක් හදා ගන්න පුළුවන්. දැන් මම human කියන එක human dot කියලා දුන්නට පස්සේ අන්න address id ඔන්න ඔය තියෙන ටික පෙන්නනවා. හරිද? ඒ ටික දැන් පෙන්නුවට කිසිම security එකක් නැහැ නේ. අපිට ඕන එකකදී access කරන්න පුළුවන්. කමක් නැහැ. දැන් මම මේකට දා ගන්නවා value එකක් address එකට string එක ගන්න address කියන්නේ මම දා ගන්නවා gold කියලා. ඊට පස්සේ මිනිස්සයාගේ NIC එකනේ මුලින් තිබ්බ අපි NIC එකට දාගමුකෝ මුලින්ම. ඔන්න NIC එකට දා ගන්නවා. ඔන්න බිංදු set එකකුයි එකකුයි. ඊට පස්සේ address එක දා ගන්නවා. ඊට පස්සේ name එක දා ගන්නවා. name එක දා ගන්නවා ඉසුරු කියලා. ඊට පස්සේ line එකේ දා ගන්නවා මොකද්ද තව මිනිස්සයාගේ තිබ්බේ age එක. age එක තිබ්බේ int වලින්. එතකොට අපි int වලින් තමයි මේක දා ගන්න ඕනේ. අපි int වලින් දා ගන්නවා 22යි කියලා. ඔන්න අපි human කියන object එක ඇතුලේ තියෙන variables වලට value assign කරගත්තා. දැන් පේනවනේ. මේ value මේ variables access කරන්න පුළුවන්. access කරන්න මෙහෙම access කරන්න නැහැ හැබැයි. ඒකයි මම අර access කරන්න බැරි කිව්වේ. මොකද මේක security කිසිම security එකක් නැහැ. ඕන දේ access කරලා ඕන ගේන්ට ඕන value එකක් දාන්න පුළුවන්. දැන් ඔයා හිතන්නේ age කියන එකට 20 නෙමෙයි මට 20000 වුණත් දාන්න පුළුවන් නෙමෙයි. error එකක් කොහෙවත් දෙන්නේ නැහනේ. ඇත්තටම මිනිස්සෙක්ගේ ආයුෂ එච්චර ගාණක් නැහනේ. හරි. මම ඒ ඉස්සරහට කියලා දෙන්නම්. ඔන්න දැන් අපි තියෙන object එක ඇතුලේ තියෙන variables වලට values දාගත්තා. දැන් අපි මේවා print කරලත් බලමු මේ දාගත්ත values assign වෙලාද ඒවා print වෙනවද මොකද්ද කියලා. දැන් අපිට කෙලින්ම දැන් මේ values දාන්නේ variable එක true. ඒ කියන්නේ මේ human කියන object එකෙන් හදාගත්ත variable name එක true තමයි. අපි මේ variables වලට values දාගත්තේ. දැන් මේ variables int කියන මේ මොකද්ද? NIC කියන variable එක මේ class එක ඇතුලේ කොහෙවත් නැහැනේ. මේ method එක ඇතුලේ කොහෙවත් ඇත්තෙත් නැහැ. ඒක තියෙන්නේ human කියන class එක ඇතුලේ. ඒකයි මේ human කියන class එකෙන් හදාගත්ත variable එක true access කරන්නේ. variable එක නම දුන්නට පස්සේ dot කියලා දුන්නාම මේ class එක ඇතුලේ තියෙන ඔක්කොම දේවල් පෙන්නනවා. public තියෙන දේවල් පෙන්නනවා. දැන් එහෙම public තියෙන එකක් තමයි මේ NIC කියන්නේ. ඒක public තියෙනවා කියන්නේ කොහොමද? අපි මෙතන මොකුත් ඉස්සරහින් දාලා නැහැ කියන්නේ ඒක public තියෙන්නේ. දැන් අපි මෙහෙම public කියලා ඉස්සරහින් දැම්මයි කියන්නේ ඒත් public. එහෙම public කියලා නොදැම්මත් ඒක public තමයි තියෙන්නේ. එතකොට ඔන්න NIC කියන එකට value එක දාගන්න තියෙනවා. එතකොට දාගත්තා වගේම තමයි value එක අපි අහපව් ගන්නෙ කොහොමද? ඒක තියෙන්නේ කොහෙද? තියෙන්නේ human කියන class එකෙන් හදාගත්ත object එක ඇතුළේනේ. හරි. ඒ object එකේ නම true තමයි ගන්න වෙන්නේ. ඔන්න NIC. මම මේ set එකම දැන් print කරගෙන යනවා. ඔන්න ඒ ටික print කරගෙන දැන් මම run කරනවා. අපි මේ දාගත්ත values ටික print වෙනවද බලන්න. එතකොට values ටික set වෙලා නම් values ටික හරියට print වෙන්න ඕනේ. ඔන්න values ටික print වෙලා තියෙනවා අපි දාගත්ත values ටිකම. දැන් අපි බලමු මේක RAM එකේ හැදෙන්නේ කොහොමද කියලා. දැන් අපි RAM එකේ හැදෙන විදිහක් දැනන් ඉන්න ඕනේ. හරිද? මුලින්ම අපි හදුවා මොකද්ද හැදුවේ? human කියලා class එකක්. මම මේ human කියලා මේ නම තියෙන්නේ. ඒකේ තියෙනවා attribute ටික. attribute කියලා කියන්නේ මේ variables වලට global variables set එකට attribute 4ක් තියෙනවා.
name age nic address කියලා. එතකොට අපි මේකෙන් ඔබ්ජෙක්ට් එකක් හදා ගන්නවා. එතකොට human ඔබ්ජෙක්ට් එකේ නම simple අකුරෙන් human සමානයි new human. හරි. ඔන්න ඔබ්ජෙක්ට් එකක් හදාගත්තා. මේකේ ඇත්තටම RAM එකේදී වෙන්නේ RAM එක මෙන්න මෙහෙම තියෙනවා. ඔගේ heap එකයි stack එකයි කියලා දෙකක් තියෙනවානේ. ඔන්න stack එක මේ තියෙන්නේ. stack එකේ තමයි මෙන්න මේ human කියන type එකෙන් හැදෙන variable එක හැදෙන්නේ. දැන් අපි හිතුව මෙන්න මෙතන හැදුනේ කියලා. ඒකේ නම human. හරිද? ඒකට link කරගෙන ඉන්නවා. එතකොට heap එක ඇතුලේ තමයි object එක හැදෙන්නේ. මේ තියෙන object එක. මේ තියෙන object එක. object එක කියන්නේ මේ class එකේ template එක. මේ class එකේ instant එක. හරිද? ඒ කියන්නේ මේ class එක නෙමෙයි මේ object එක කියන්නේ object එක කියලා මේකේ copy එකක් හැදෙන්නේ. ඒ කියන්නේ class එකේ copy එකක් තමයි object එක විදිහට හැදෙන්නේ. මේ class එක මෙතනම මේ තිබ්බ තැනම තියෙනවා. ඒකේ copy එකක් අරගෙන ඒ copy එක තමයි දැන් මේ template එක ගන්න class එක කියන්නේ object වල template එක. මේ template එකෙන් copy එකක් අරගෙන ඒ copy එක RAM එකේ හැදෙනවා. ඒකත් humanම තමයි. humanම තමයි. ඒකේ තියෙන attribute එකේ හැමම තියෙනවා. method තිබ්බනම් method ටිකත් හැමම තියෙනවා. ඒක හැදිලා ඒක heap එකේ හැදෙන්නේ. heap එකේ හැදිලා ඒකට address එකක් තියෙනවා. ඒ address එකෙන් ඔන්න ඔහම assign කරන් ඉන්නවා මේ variable එකට. එතකොට අපි තව human කියන එකෙන් object එකක් හදාගත්තොත් ඒකට තව address එකක් ඒ object එක හදන්නේ human 1 කියලා කියමුකෝ. ඔන්න human 1 මෙතන තියෙන්නේ. human 1 මෙතන තියෙන human 1 මෙතන තියෙන human 2 කියලා හිතමුකෝ. හරි. එතකොට ආයෙත් මෙතන variable එක හැදිලා ඒ variable එකත් assign කරගන්නවා තව මේ හදාගන්න human කියන class එකෙන් හදාගන්න තව object එකකට. එතකොට ඒ object එක ඇතුලේ ඒකත් human කියන class එකේ object එකක්. ඒක ඇතුළේ අර තිබ්බ variables ටික. ඒ කියන්නේ තිබ්බ attribute ටික හැමම තියෙනවා. method තිබ්බනම් method ටිකක් තියෙනවා. ඒකටත් address එකක් assign වෙලා RAM එකේ හැදෙනවා. එතකොට මේ තිබ්බ class එක මෙහෙමම තියෙනවා. හරිද? ඒ class එක තමයි template එක වෙන්නේ. template එකෙන් copy එකක් අරගෙන අපි object එකක් හදන පාර්ට copy එක ගානේ මේ heap එකේ හැදෙනවා. එක copy එකයි copy දෙකයි. එතකොට මේ අපි value assign කරලා තියෙන්නේ අපි human කියලා හදාගත්ත class එකෙන් අපි object එකක් හදාගෙන තියෙනවා. ඒ කියන්නේ අපි copy එකක් අරන් දෙනවා class එකෙන්. හරිද? ඒ copy එක අපි assign කරගෙන දෙනවා human කියලා variable එකකට. ඒකේ ඒ human කියන ගත්ත copy එකට තමයි මේ value assign කරලා තියෙන්නේ. ඒ copy එකේ තිබ්බ value තමයි මේ අරන් print කරලා තියෙන්නේ. දැන් human කියලා එක්කෙනයි දින්න පුළුවන්. දැන් human කියන්නේ මෙහෙම නැතුව අපි නම වෙනස් කරමු. මේ human අපේ අඳුරන කෙනෙක්. අපි ඉසුරු කියලා දාගමු මේකට. හරි. human කියන object එක assign කරගන්න ඉසුරු කියන variable එකට. එතකොට මේ ඉසුරු කියන එක්කෙනාගේ data තමයි මේ store කරලා තියෙන්නේ. මේ assign හදාගෙන තියෙන්නේ. එතකොට මම තව human කියන එකෙන් තව object එකක් හදා ගන්නවා. ඒ object එක දාගන්න variable එක නම මම දානවා කමල් කියලා. ඔන්න කමල් කියලා දාගෙන කමල් dot කියලාත් මට අර තිබ්බ attribute ටිකම access කරන්න පුළුවන්. ඒ කියන්නේ තිබ්බ variable ටිකම access කරන්න පුළුවන්. මම ඒකට දාගෙන 0.0.2 කියලා. මම මේ උඩ තිබ්බ ටිකම copy කරගෙන එනවා. ඇවිල්ලා ඒකේ තියෙන address එක කොලම්බෝ කියලා වෙනස් කරගන්නවා. නම කමල්නේ. නමත් කමල් කියලා වෙනස් කරගෙන එයාගේ age එක 50යි කියලා වෙනස් කරනවා. දැන් මේ උඩ තියෙන්නේ අපි අපේ human කියන class එකෙන් හදාගත්ත එක copy එකක්. ඒ කියන්නේ එක object එකක්. ඒ object එකට තමයි අපි මේ value assign කරලා තියෙන්නේ මේ. isuru.nic isuru.address isuru.name isuru.age කියන මේ template එකෙන් හදාගත්ත එක copy එකේ ඒ කියන්නේ මේ object එකට තමයි value assign කරලා තියෙන්නේ. එතකොට මේ copy එක ඇතුලේ තිබ්බ ඒ object එක ඇතුලේ තිබ්බ values තමයි අරන් තියෙන්නේ. ඊට පස්සේ අපි තව object එකක් හදා ගන්නවා. ඒක assign කරගන්නේ කමල් කියන variable එකට. එතකොට මේක වෙනම එකක්. අර ගත්ත තව copy එකක්. එතකොට දැන් මෙතන copy දෙකක් තියෙනවා. මම මේ copy එකත් print කරගන්නවා මෙන්න මෙහෙම.
එතකොට ඒ කොපි එකට වැලියු දැම්මා වගේම තමයි ඒක print කරගන්න ඕනේ. දැන් මෙතන කමල්නේ. කමල් නම් කමල්ට තමයි මේ values දාගන්න ඕනේ ඉසුරුට නෙමෙයි. එතකොට print කරගන්නත් ඕනේ කමල්ගේ ටික. මම කමල්ගේ ටික print කරගත්තා. ඔන්න දැන් මම run කරගත්තොත් මුලින් ඉසුරුගේ ටික print වෙවි. ඊට පස්සේ කමල්ගේ ටික print වෙවි. මේ තියෙන ඉසුරුගේ ටික, මේ තියෙන කමල්ගේ ටික. දැන් අපි මේ object දෙකේ ඇඩ්‍රස් දෙක print කරලා බලමු. එතකොට object දෙකක් නේ. එකම type එකෙන් වුණාට object දෙකක්. මම ඔන්න යටින් මේ දෙකේ ඇඩ්‍රස් දෙක print කරගන්නවා ඉස්සර අවුරුද්දයක් ඇතුලේ. එතකොට ඇඩ්‍රස් දෙක print කරගන්නේ කොහොමද? ඉසුරු කියලා එකක් print කරගන්නවා. කමල් කියලා අනිත් එක print කරගන්නවා. දැන් run කරගෙන බලමු. මට මේ කියන්න ඕනෙලා තියෙන්නේ අපි මේ දාලා තියෙන data දාලා තියෙන්නේ මෙන්න මේ අපි හදාගෙන තියෙන class එකට කෙලිම මේ class එකට නෙමෙයි. හරිද? මේ class එකෙන් හදාගෙන copy එකකට තමයි මේ data දාගෙන තියෙන්නේ. ඔන්න දැන් print වුණා address දෙක video 11 human add 1v 6id 3යි 5යි ඔන්න ඔහම එකක් පළවෙනි එක. ඊට පස්සේ එකත් මුල් කෑල්ල එහෙමම. ඊට පස්සේ තියෙන කෝඩ් එක වෙනස් 4යි 5යි 5යි 4යි 6යි 17යි c. ඒ කියන්නේ මේ දෙක ඇඩ්‍රස් දෙකක්. ඒ කියන්නේ RAM එකේ තැන් දෙකක ස්ටෝර් කරන් ඉන්නේ. දැන් තේරෙනවනේ. ඒ කියන්නේ මෙන්න මේක. මේ තියෙන ක්ලාස් එකට නෙමෙයි අපි දැන් data දාන්නේ. හරිද? මේ ක්ලාස් එක human කියන ක්ලාස් එක වෙනම එකක්. අපි data දාන්නේ ඒකෙන් හදාගන්න copy වලට. ඒකෙන් copy එකක් අරගෙන අපි ඒ copy එක variable එකට assign කරගන්නවානේ. අන්නේ variable එක true අපි හදාගත්ත copy එකට. නැත්නම් object එකට තමයි අපි data දාන්නේ. එතකොට data ගන්නෙත් ඒකෙන්මයි. එතකොට ඕන්න අපිට තව copy එකක් හදාගන්න පුළුවන්. අන්නේ හදාගන්න copy එකටත් අපි data දාන්නේ copy එකට. එතකොට ගන්නෙත් ඒ copy එකෙන්. එතකොට දැන් අපිට මෙතන human කියන class එකෙන් human කියන්නේ ඕන කෙනෙන්නේ. එතකොට මේකෙන් ඕන තරම් object හදාගෙන අපිට ඕන තරම් මිනිස්සුන්ගේ මේ data ටික මේ class එකට assign කරන්න පුළුවන්. NIC එකයි address එකයි age එකයි. දැන් අපිට තව data දාන්න ඕන නම් එතකොට මේ හැම එකටම data දාන්න ඕනේ. දැන් අපිට name එක ඕනේ නැත්නම් name එක නොදාන්න පුළුවන්. class එක ඇතුලේ තිබ්බයි කියලා හැම එකටම දාන්න ඕනේ නැහැ. name එක නොදා ඉඳලා හරි දැන් මේ name ඉසුරුගේ එකේ name එකට මම value එකක් දාලා තියෙන එක comment කරා. ඒ කියන්නේ දැන් name එකට value එකක් වැටෙන්නේ නැහැ. හැබැයි අපි ඒක print කරනවා. ඒක print කරොත් null කියලා print වෙන්නේ. දැන් run කරගෙන බලමු. අන්න NIC එක address එක ඔන්න null කියලා print වෙලා තියෙනවා name එකට. ඊට පස්සේ age එක ඉසුරුගේ. දැන් ගැටියට මතක ඇති අපිට local variables ඒ කියන්නේ method එකක් හදන variables වලට value assign කරන්න දුව use කරන්න බෑ. හැබැයි arrays වලට value default value assign කරන්න නැතුව අපිට use කරන්න පුළුවන් වුණා. ඒක string නම් null කියලා ආවා, int නම් බිඳුව කියලා ආවා. double එකක් නම් බිඳුව සම බිඳුව, boolean එකක් නම් false කියලා මට මතක විදිහට එන්නේ. ඔහම ආවනේ. එතකොට දැන් අපි global variables හදුවාම අපිට ඒවට value assign කරන්න දුව use කරන්න පුළුවන්. මොකද ඒවා default value assign වෙනවා instant block එක true. instant block එක ඉස්සරහට උගන්වනවා. එකින් දෙක worry වෙන්නත් එපා. ඒකට value එකක් assign කරන්නේ නැත්නම් null කියලා එන්නේ. දැන් අපි කෙලින්ම මේ class එකේ තිබ්බ attribute වලට value මෙහෙම දාගත්තා. ඇත්තටම අපි මෙහෙම use කරන්නේ නැහැ මේවා. අපි getters setters කියලා value දාන්නයි value get කරන්නයි method හදා ගන්නවා. දැන් මම මේ human කියන class එක ඇතුලේ මෙන්න මේ attribute වලට values දාන්න. ඇත්තට මේවා direct පාවිච්චි කරන්නේ නැහැ තව. ඒ කියන්නේ අපි මේකෙන් object එකක් ඇතුලට පස්සේ human කියන class එකෙන් ඒක ඇතුලේ තියෙන attribute ඒ කියන්නේ global variables අපි direct පාවිච්චි කරන්නේ නැහැ. එහෙම පාවිච්චි කරන්න හදන්නේ නැහැ. අන්න ඒකින්ද මෙන්න මේ දේවල් වලට private කියන keyword එක දානවා. ඇත්තටම public කියලා ඔය කට්ටිය මෙතන වලදී මතකයිනේ public static void කියලා හැදුවේ. public කියන keyword එක ඇත්තටම මේ class එකේ තියෙනවා දැක්කනේ. ඒ තිබ්බේ නැති වුණත් public තමයි. public කියලා තියෙනවා. දැන් මේ method වල public කියලා තමයි මේකේ දැන් අපි අමුතුවෙන් දාන්න ඕනේ නැහැ. public කියලා තමයි default තියෙන්නේ. ඔන්න දැන් මම public කියලා දැම්මට පස්සේ මේ method ටික අවුලක් නැතුව මේ තිබ්බ method ටික ඒ කියන්නේ දාලා තිබ්බ values ටික හැමම අවුලක් නැතුව තියෙනවා. error මොකුත් එන්නේ නැහැ. හැබැයි දැන් මම මේක private කරනවා.
ප්‍රයිවට් කරපු ගමන් අන්න මෙතනව කෙලින් පෙන්වනවා related problems කියලා. ඒ ක්ලික් කර ගමන් අපේ කලින් ක්ලාස් එක පෙන්වන්නේ. main class එක. main class එක ඇතුලේ main method එකේ අපි දැන් isuru.nic කියලා කලින් value එක දාගත්තට දැන් ඒක දාගන්න බෑ. දැන් මේකෙදි කියන්නේ මෙන්න මෙහෙම එකක් මේ. nic has private access in video 11 කියන package එක ඇතුලේ තියෙනවා human කියන class එකේ තියෙන nic කියන එක private access ලු තියෙන්නේ. ඒ කියන්නේ ඒක තව මේකෙදි use කරන්න බෑ. ඇත්තටම private කියන keyword එක දාන්නේ. private keyword එක අපි method එකකට හරි attribute එකකට හරි attribute එකක් කියන්නේ variable එකකට හරි දාලා තියෙනවා නම් ඒකේ තේරුම තමයි ඒ private කියන keyword එක දාපු දේවල් use කරන්න පුළුවන් ඒ class එක ඇතුළේ විතරයි. ඒ කියන්නේ private දේවල් use කරන්න පුළුවන්. private දේවල් accessible වෙන්නේ declared class එක ඇතුළේ. ඒ කියන්නේ ඒක declare කරපු class එක ඇතුළේ. ඇත්තටම declare කරපු class එක කියන්නේ මේ method එක. මේ variable එක. නැත්නම් මේ attribute එක හදපු class එක. ඒක හදලා තියෙන්නේ human කියන class එක ඇතුළේනේ. හරි. එතකොට human කියන class එක ඇතුළේදී විතරයි මේ private කියලා දාලා තියෙන attributes නැත්නම් method පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ වගේ මම දැන් මේ ඔක්කොටම private කියන keyword එක දාගන්නවා. එතකොට private public කියන මේ keyword access modifiers වලට තමයි වැටෙන්නේ. public කියන එක දැම්මට පස්සේ ඕන තැනක use කරන්න. public කියන එක තියෙද්දි ඕන class එකකට access කරන්න පුළුවන් මේ variables නැත්නම් method. හැබැයි private දැම්මට පස්සේ declare කරපු class එක ඇතුලේ විතරයි. ඒ කියන්නේ මේ variable එක නැත්නම් මේ method එක හදලා තියෙන class එක ඇතුලේ විතරයි ඒක access කරන්න පුළුවන්. ඔය දැන් අපි private කියලා දාගත්ත හැම එකටම. එතකොට මෙන්න මේකේ තිබ්බ ඔක්කොම ටික රතු පාට වෙලා පෙන්නනවා මේ එකක්වත් use කරන්න බැරියි කියලා. මේ ඔක්කොම private. එතකොට ඒවා use කරන්න පුළුවන් අපි හදපු class එක ඇතුලේ විතරයි. එහෙම private කියලා දාන්න හේතුව මේවට data වලට නිකන් security එකක් දෙන්න වගේ. ඒ කියන්නේ කෙලින්ම data දාන්න බෑනේ දැන් අපිට. මම ඉස්සල්ලා පෙන්වන්නේ දැන් මෙතන age එකට කවුරු හරි 20000 කියලා දානවා. මිනිස්සෙක්ගේ age එක 20000ක් තියෙන විදිහක් නැහැනේ. අන්න එතකොට අපිට ඒ දාන value එක check කරලා බලන්න විදිහක් නැහැ. කිසිම security එකක් වගේ එකක් නැහැ. ඒකින්ද අපි කරන්නේ මේ global variables ඔක්කොටම private කියලා ඉස්සරහින් දානවා private කියන keyword එක. එතකොට මේ class එක ඇතුළේ විතර access කරන්න පුළුවන්. දැන් එතකොට මේවා වෙන class එකක් ඇතුළේදී access කරන්න ඕන නම් අන්න ඒවට අපි getters setters කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ value set කරන්න setters කියලා method જાතියක් හදනවා. value get කරන්න getters කියලා method જાතියක් හදනවා. එතකොට හැම attribute එකකටම method දෙකක් තියෙනවා. දැන් nic කියන එකට method දෙකක් හදනවා. එකක් get nic අනිත් එක set nic කියලා. එතකොට IntelliJ IDE එකේ වගේදී මේවා එකෙන් එකට අපි හදා දින්න ඕනේ නැහැ. කෙලින්ම right click කරලා මේ generate කියලා එකක් ඇති. generate කියන එකට හරි. ඔන්න දැන් මම හවු පෙන්නනවා. අපේ මේකේ human කියන class එකේ right click කරන්න. right click කරාට පස්සේ යද්දි generate කියලා එකක් ඇති. එතකොට මේකේ shortcut එක තමයි alt එකයි insert එකයි. insert එක තියෙන්නේ බිඳුව කියන key එකේ. මගේ නම් තියෙන බිඳුව කියන key එකේ. එතකොට number lock එක ඔබලා තමයි insert එක click කරන්න පුළුවන්. දැන් ඔයාලගේ එකේ කොහොමද දන්නේ තියෙන්නේ? හරි. ඔන්න. එතකොට මේ generate කියන එක click කරගත්තට පස්සේ constructor getter setter getter and setter කියලා එකක් තියෙනවා. to string override method ඔම set එකක්ම තියෙනවා. දැන් අපිට මේ හැම attribute එකටම getters setters හදා ගන්න ඕනේ. ඒකින්ද මම මේ getters and setters කියන එක එකපාර දෙන්න පුළුවන්. එතකොට getters setters හැම එකටම එකපාර හැදෙනවා. ඔන්න මම ඒක දෙනවා. එතකොට මෙන්න මෙහෙම එනවා අපිට select කරන්න getters setters හදන්න ඕනේ attribute ටික. එතකොට දැන් මේ ඔක්කොම එකපාර select කරන්න නම් control එකයි ඒකයි එබුවට පස්සේ එකපාර ඔක්කොම select වෙනවා. එහෙම select කරලා okay දීපු ගමන් ඔක්කොටම හැදෙනවා. හැබැයි මං nic කියන එකට විතරක් හදා ගන්නම්කෝ දැනට. හරි. ඔන්න nic කියන එක select කරලා okay දුන්නට පස්සේ public string කියලා ඔන්න nic එකට getter එකකුයි setter එකකුයි හැදුනා මේ. getter එකේ නම get nic, setter එකේ නම set nic. දැන් බලන්නකෝ මේක මොකද්ද? getter එක හැදිලා තියෙන. getter එකට කලින් setter එක බලමු. setter එක කියන්නේ අපි value එකක් set කරන්නේ දැන් මෙන්න මේ set nic කියන method එක use කරලා. ඒ කියන්නේ දැන් අපිට main කියන method එකේදී nic එකට value එකක් set කරන්න ඕන නම් අපිට කෙලින්ම මේ nic කියන attribute එක access කරන්න බෑනේ. දැන් අපි ඒකට value එකක් assign කරගන්න නම් කරගන්න ඕනේ. මම යට තියෙන ඔක්කොම ටික අයින් කරලා දානවා.
ඒ ටික අයින් කරලා දාලා දැන් අපිට NIC එකට value එකක් assign කරගන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? ඉසුරු කියන්නේ human කියන object එකේ reference එක isuru.set NIC. ඔන්න set එක. set එක use කරලා තමයි අපිට value එක දාගන්න ඕනේ. දැන් set එක ඇතුලේ අපි value එක දාගන්න ඕනේ string value එකක් විදිහටනේ. හරි. එතකොට මම ගත්තේ parameters ඉගෙනුවා. ඔන්න දැන් set එකේ parameter එකක් තියෙනවා string වලින්. එතකොට string value එකක් NIC කියන්නේ. ඔන්න NIC එකට අපි ඒ parameter එකට argument එකක් pass කරනවා. එතකොට argument එක විදිහට එන්න ඕනේ මෙන්න මේක. දැන් අපිට මේකනේ set කරගන්න ඕනේ. ඔන්න මේ value එක මම මෙන්න මෙතෙන්ට ගිහිල්ලා දානවා. අන්න එතකොට අපේ argument එකට ඒ කියන්නේ අපේ parameter එකට argument එක pass වුණා. දැන් ඔන්න මම මේ set NIC කියන method එක ඇතුළට ගිහිල්ලා ඒක විස්තර කරොත් දැන් ඔය කට්ටිය මේ parameter එකට value එක pass වෙන එක දන්නවනේ කලින් ගන්නවනේ. ඊට පස්සේ කරගෙන තියෙනවා this කියලා keyword එකක් දාගන්න this.nic සමානයි NIC. ඒ කියන්නේ දැන් අපි මේ this කියන keyword එක අනිවාර්යෙන් තියෙනවා. දැන් this කියන එක අයින් කරොත් එතනත් error එකක් එනවා. හරිද? එතන error එකක් කියන්නේ දැන් මෙතනත් NIC කියලා method එක මේ variable එකක් තියෙනවා. මෙතන global variable එකකුත් තියෙනවා NIC කියලා. දැන් මෙහෙම NIC සමාන NIC කියලා තිබ්බොත් compiler ට අඳුර ගන්න බෑ මොන NIC කියන variable එක මොන NIC කියන variable එකට assign කරලාද කියලා. ඒ කියන්නේ දැන් මෙතන ඉස්සරහ තියෙන NIC කියන variable එක මේ parameter එක වෙන්නත් පුළුවන්. නැත්නම් මේ global variable එක වෙන්නත් පුළුවන්. එතකොට මේ පැත්තේ තියෙන එකත් ওই දෙකෙන් එකක් වෙන්න පුළුවන්. එතකොට අපි මොකද්ද කියලා හරියට කියලා නැහැ නේ. එකම නමින්නේ තියෙන්නේ. එතකොට එකම නමින් variable දෙකක් හදන්න බැරි කිව්වා එකම scope එකේ. හැබැයි මෙහෙම හදන්න පුළුවන්. හැබැයි මෙන්න මෙහෙම හදන්න බෑ. මෙහෙම හදන්න බෑ. හැබැයි මෙන්න මේ වගේ parameter එකක තියෙන්න පුළුවන් global variable එකක තියෙන name එක. ඔන්න දැන් මේ දෙකේ sign කරලා තියෙනවා. එතකොට මොකක් මොකට sign කරලාද කියලා compiler confuse වෙනවනේ. අනේ confusion එක නවත්තන්න තමයි this කියන keyword එක use කරන්නේ. ඉස්සරහට this කියලා දැම්මට පස්සේ this.nic කියලා දුන්නාට පස්සේ බලන්න. දැන් මේ nic කියන එක select කරාට පස්සේ select වෙන්නේ global variable එක මේ. ඒක අනික අමුතුලා පාටකින් select වෙලා පෙන්නනවා නෙමෙයි. ඒක තමයි මේ this කියන එකේ තියෙන්නේ. එතකොට අනිත් පැත්තේ තියෙන nic එක click කරාට පස්සේ select වෙලා පෙන්නන්නේ parameter එකේ තියෙන variable එක. ඇතර මේ this keyword එකෙන් කරන්නේ current object එක refer කරන එක. ඒ කියන්නේ current running object එක තමයි මේ this කියන keyword එකේදී refer කරන්නේ. ඒ කියන්නේ අපි කොහෙදී හරි හදන object එකේ දැන් අපි human කියලා object එක හදනවනේ. ඒ object එක අපි කොහෙදී හරි use කරනවා value එකක් දාගෙන. එතකොට මෙහෙම value එක pass කරාට පස්සේ ඒ අදාළගත් ඒ කියන්නේ අපි human කියන එකේ හදාගත්ත copy එකේ set NIC කියන method එකකට value එක යන්නේ. හරි. දැන් මේ හදාගත්ත copy එක කොහේ RAM එකේ තියෙනවනේ. ඒ copy එකේ තියෙන this කියලා this NIC කියලා දුන්නාම මේ copy එක ඇතුලේ ඒ කියන්නේ current object එකේ ඒ කියන්නේ current දැන් මේ value එක pass වෙච්ච copy එකේ NIC කියන එකට තමයි මේ value එක දාගන්නේ. ඒ කියන්නේ current running object එක මේ current running object එක තමයි this කියන keyword එකෙන් access කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ class එක ඇතුලේ තියෙන this කියන එකෙන් this.nic කියන එකෙන් කරන්නේ මේ උඩ තියෙන global variable එකේ current running object එකේ NIC කියන එකට මෙතන parameter එකෙන් pass වෙන NIC එක assign කරගන්න එක. ඔන්න ඔහොමනේ තියෙන්නේ. මේකෙදි වෙන්නේ this කියන keyword එකෙන් කරන්නේ current running object එක refer කරන එක. current running object එක කියන්නේ මේක. දැන් අපි හිතාගමුකෝ මේ copy එක කියලා අපි හදාගත්ත object එකේ copy එක. හරිද? class එකෙන් හදාගත්ත copy එක. දැන් අපි මේකට variable එකට මෙන්න මේකට value එකක් pass කරනවා NIC එකට. එතකොට ඒක මේ this keyword එක තිබ්බේ නැත්තම් මේක තිබ්බේ නැහැ කියලා හිතන්නකෝ. එතකොට මේ කියන නමයි NIC සමාන NIC කියලා දාන්නේ. එතකොට මේ NIC එක මෙන්න මෙතන තියෙන value එක වෙන්නත් පුළුවන්. නැත්තම් මේ උඩ තියෙන value එක වෙන්නත් පුළුවන්. එතකොට confuse වෙනවනේ. මොකේද මේ මොකද්ද දාගන්න කියන්නේ කියලා. දෙකේම නම එකයි. එතකොට මේ පැත්තේ තියෙන එකත් මේක වෙන්නත් පුළුවන්. නැත්තම් මේක වෙන්නත් පුළුවන්. එතකොට එතන මාර ප්‍රශ්නයක් නේ. අන්න ඒක විසඳන්න තමයි ඔය this කියන keyword එක use කරන්නේ. this කියන එකේදී කියන්නේ refer කරන්නේ current running object එක. ඒ කියන්නේ this කියන්නේ මෙන්න මේ දැන් run වෙන object එක. ඒ object එක ඇතුලේ තියෙන ඊට පස්සේ this.nic නේ ඒ current running object එක ඇතුලේ තියෙන nic කියන එක. ඒ කියන්නේ මෙන්න මේක.
ඒ කියන්නේ මෙන්න මේ nic කියන එක. අන්න ඒකට assign කරගන්න nic. එතකොට මෙන්න මේ nic කියන්නේ මෙන්න මේක. ඔන්න ඕක තමයි this කියන keyword එකෙන් කරන්නේ. හරිද? current running object එක refer කරන එක. දැන් එතකොට අපි කොහෙද හරි මේ object එකට set nic එකට value එකක් pass කරනවා මේ කොහෙන් හරි. ඔන්න දැන් මේකෙදි කරගත්තේ isuru.set nic කියලා හොම value එක pass කරගත්ත කෙනේ. මම ඒකත් මෙතන දාගන්නම්. හරි. ඔන්න ඔහම set nic කියන එක අරගෙන මෙන්න මෙහෙම value එක pass කරන් තියෙනවා. එතකොට මේ value එක යන්නේ මෙන්න මෙහෙම අපේ nic එකට. ඒ යන value එක අරගෙන අපි assign කරනවා current running this.nic කියන්නේ current running object එකේ nic කියන එකට. ඒ කියන්නේ මෙන්න මේ nic එකට. මේක ගිහින් දාගන්නවා මෙන්න මෙතෙන්ට. ඒ කියන්නේ මේක ගිහිල්ලා දාගන්නේ මෙන්න මෙතෙන්ට. එතකොට දැන් මේ value එක තියෙන්නේ මෙන්න මේ nic කියන එකේ. දැන් අපි ඉස්සර වෙලා ගත්තේ මේ private කියන keyword එක නැතුවනේ private කියන ටික තිබ්බේ නැහැ ඉස්සර වෙලා. ඒකින්ද අපිට direct access කරන්න පුළුවන් වුණා මේ nic කියන එක. කියන්නේ දැන් ඉසුරු නම් object එකේ object refer කරගෙන ඉන්න variable එකේ නම isuru.nic කියලා අපිට කලින් access කරන්න පුළුවන් උනේ private කියන එක නැති හින්දා. එතකොට කෙලින්ම මෙන්න මෙහෙම value එක දාගන්න පුළුවන්. හැබැයි දැන් private කියලා දාලා තියෙන හින්දා මෙහෙම බෑ. එතකොට අපිට getter setters හදන්න වෙනවා. set එක හදන්නේ value එක set කරන්න. ඒ කියන්නේ මෙන්න මේ වැඩේ කරගන්න තමයි මෙන්න මේ set එක හැදුවේ. මේ තියෙන set එක මේ තියෙන. මේ set එක හැදුවේ මෙන්න මේ වැඩේ කරගන්න. මේ වැඩේ කරගන්න තමයි මෙන්න මේ set කියන method එක හැදුවේ. දැන් මේ වැඩේ වෙනවනේ. හරි. එතකොට value දාගන්න එකක් හදාගත්තා. දැන් value ගන්නත් බෑනේ private කියන එක දාලා තියෙන හින්දා. ඒ කියන්නේ private කියන එක දැම්මට පස්සේ අපිට ඒ variable එක access කරන්න පුළුවන්. ඒක declare කරපු class එක ඇතුළේ විතරයි. ඒ කියන්නේ මෙන්න මේ human කියන class එක ඇතුළේදී විතරයි අපිට මේ private variables access කරන්න පුළුවන්. දැන් method තියෙන්නේ private නෙමෙයි. method තියෙන්නේ public. public දේවල් ඕන තැනක access කරන්න පුළුවන්. ඒක තේරෙනවනේ. දැන් මේවත් private දැම්මොත් getter status private දැම්මොත් එතකොට මෙහෙමවත් value set කරගන්න බෑ. එහෙම value set කරලා ඉතින් එහෙම value set කරගන්න බෑනේ ඉතින් private දැම්මොත්. ඒකින්ද ඒවා public තියෙන්නේ. දැන් IntelliJ එකෙන් generate කරලා දුන්නේ public දාගෙනම තමයි. එතකොට මේ variables හදන ඒ කියන්නේ මේකට values දාන්න getter status හදන standard එකක් තියෙනවා. ඒක හදන්නේ set nic get nic කියලා. දැන් මෙතන variable එකේ නම nic නා value එක set කරන method එක හදන්නේ set nic කියලා. value එක get කරන method එක හදන්නේ get nic කියලා. ඒකයි standard. ඒ කියන්නේ ඒවා follow කරන්න ඕනි standard. හරිද? හරි standard තියෙනවනේ ඕන දෙයක. දැන් ඔයාලට ඕන නමක් දාගන්න පුළුවන් මෙතන ඉසුරුගේ නම set කරන්නයි කියලා ඔයාලට variable එකක් නම දාන්න පුළුවන් එහෙම සිංහලෙන්. ඒ කියන්නේ සිංහලෙන් කියන්නේ singlish වලින්. හරිද? නෑ එහෙම දුන්නට පස්සේ ඒවා ස්ටෑන්ඩඩ් එකක් නෑනේ. ස්ටෑන්ඩඩ් විදිය තමයි මේක. ලෝකේ ඕන තැනක් කෙනෙක් ප්‍රෝග්‍රෑම් කරන කෙනෙක් මේක get nic කියන එක දැක්කම එයා දන්නවා මෙන්න මෙහෙම private method එකකට මේ private attribute එකකට නැත්නම් private variable එකකට value එකක් get set කරන් තමයි මේක හදාගෙන තියෙන්නේ කියලා. දැන් ඒ වගේම value එක get කරන්න අපි ඉස්සරලා sout එකක් දාගත්තා මෙහෙම sout කියලා. sout එක ඇතුලේ isuru.nic කියලා ලිව්වට පස්සේ nic එක print වුණා. nic එක 0.0.1 නම් ඔන්නෝම print වුණා. හැබැයි දැන් private කියලා දාන්න තියෙන ඉඳන් මෙහෙම ගන්නත් බෑ. එතකොට අන්න ඒකට තමයි get nic කියන method එක හැදුවේ. එතකොට මේකෙදි කරන්නේ දැන් මම මේක undo කරගන්නවා කැත හින්දා. හරි. get nic එකේදී කරලා තියෙන්නේ මොකද්ද බලන්න. public කියලා හදලා දින access modifier එක static නෙමෙයි. හරිනේ. එතකොට string කියලා return type එක දාගන්න තියෙනවා. ඒ කියන්නේ මේකෙන් string value එකක් return වෙන්නේ. හරිනේ. nic කියන එක string නෙමෙයි. nic කියන එක string. එතකොට return type එක string. method එකේ name එක get nic. හරිනේ. ඊට පස්සේ return කරලා තියෙනවා nic එක. දැන් අපි මෙතනින් set කරගන්න value එක දැම්මේ. value එක set කරන්න තියෙන්නේ nic එකට. මේ value එක අරගෙන ඒක මෙතනින් අරගෙන කෙලිම මේ කෝල් කරන දැනට රිටර්න් කරලා දාන එක තමයි මේකෙදි කරන්නේ. එතකොට අපි
value එක ගන්න කොහොමද isu dot get nic කියලා. කොහොමද දීපු ගමන් අපේ value එක අරගෙන value එක print කරනවා 0.0.0.1 කියලා. අපි දැන් එක් කරගෙන බලමු. ඔන්න value එක දාගත්තා. s out එකක් දාලා මම මේ value එක දැන් ගන්න හදන්නේ. isuru dot get nic. ඔන්න දැන් මම මේ ටික කමෙන්ට් කරගන්නවා. ඔන්න දැන් value එක set වෙලා හරියට get වෙලා තියෙනවා නම් දැන් අපිට මේ 0.0.0.1 කියන එක print වෙන්න ඕනේ. අන්න අපේ value එක print වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි කරගත්ත වැඩේ හරි. එතකොට දැන් මම value set කරන්නේ කොහොමද? name එක set කරන්න ඕන නම් මම set name කියලා දෙන්න ඕනේ. එතකොට set name කියලා මෙතන මෙහෙම දෙන්න පුළුවන්ද? බෑ. ඒකට හේතුව මොකද්ද? human කියන එකේ set name කියලා getter status වල නැහැ set name කියන එකට. ඒකින්ද මම කරන්නේ මෙන්න මේ ටික ඔක්කොම අයින් කරලා මේ තුන අයින් කරලා මම ආයෙත් generate එකට ගිහිල්ලා getter status කියන දෙකම අරගෙන ඔක්කොම attribute වලට getter status generate කරන්නයි කියලා දෙනවා. එතකොට ඔන්න අපේ getter status ඔක්කොම ටික ඒ කියන්නේ එක variable එකකට කියන්නේ එක attribute එකට getters එකයි setters එකයි ගානේ මේ හතරට 8ක් generate කරලා දෙනවා. ඔන්න id එක get කරන එක nic එක set කරන එක name එක get කරන එක name එක set කරන එක ඒ වගේ address එකට age එකට ඔන්න ඔහම හදලා තියෙනවා. දැන් අපිට මේ ටික මෙහෙදි ගන්න පුළුවන්. දැන් nic එක set කරානේ. දැන් අපි name එක set කරමු. ඔන්න name එක set කරනවා මම ඉසුරු කියලා. ඊට පස්සේ අපි set age කියලා age එක set කරමු 22යි කියලා. ඊළඟට අපි set කරමු set address කියන එක. address එක goal කියලා set කරා. ඒ වගේම දැන් මම print කරගන්නවා මේ set එකම. එතකොට isuru dot get address නම් get address. හරිද? දැන් මම මේක set කරගත්තේ name එක මුලින් address එක අන්තිමටනේ. මම දැන් මෙතන get කරගන්නේ address එක දෙවෙනියට. එතකොට අපි පිළිවෙලක් අදාළ නැහැ. අපි දාන value එකක් ඕන තැනකදී ගන්න පුළුවන්. හරිද? get age කියන එක දා ගන්නවා. ඊට පස්සේ get name කියන එක දා ගන්නවා. දැන් මම run කරගෙන බලනවා. ඔන්න අපි දාගත්ත values ටික print වෙලා තියෙනවා. අපි print කරගත්ත පිළිවෙලට තමයි print වෙන්නේ මේ. address එක දෙවෙනියට print වෙලා තියෙන්නේ. address එක දෙවෙනියට. age එක තුනට නම අන්තිමට. හරිනේ print කරගත්ත පිළිවෙලට තියෙන්නේ. හැබැයි අපි value දාගත්තේ මේ පිළිවෙලට නෙමෙයි මේ. අපි address එක අන්තිමට දාගත්තේ නම දෙවෙනියට දාගත්තේ. හැබැයි අපි print කර පිළිවෙලට තමයි print වෙන්නේ. හරිද? ඔන්න එහෙනම් getters setters කතන්දරෙත් හරි. ඊට පස්සේ දැන් මට ඕනේ මේ ඔබ්ජෙක්ට් එක එකපාර print කරගන්න. එතකොට මම මොකද්ද කරන්නේ? ඔබ්ජෙක්ට් එක එකපාර print කරගන්න නම් අපි හිතමුකෝ ඔබ්ජෙක්ට් එක නමින් print කරගන්න පුළුවන් කියලා. දැන් ඉසුරුනේ ඔබ්ජෙක්ට් එකේ නම. ඔබ්ජෙක්ට් එකේ variable එකේ නම, ඒ කියන්නේ assign කරලා තියෙන variable එකේ නම ඉසුරු. දැන් මේක run කරොත් address එක ගන්න print වෙන්නේ. ඒ කියන්නේ RAM එකේ මේක තියන් ඉන්න location එකේ address එක තමයි print වෙන්නේ. ඒක ඔය කට්ටිය දන්නවනේ. ඔන්න අන්තිමට print වෙන address එක. හැබැයි අපිට මෙහෙම print කරලා object එකේ name එක ඒ කියන්නේ reference name එක dot to string කියලා එකක් තියෙනවා. හරිද? ඔන්න to string කියන එක දාලා run කරලා බලමු. ඇත්තටම මේකේ method එක override කරන්න ඕනේ. අපි බලමු එතකොට print වෙනවද කියලා. අන්න. ඒත් print වෙන්නේ address එකම තමයි. ඒකට හේතුව අපි මේ method එක override කරලා නැහැ. ඔන්න දැන් මම මේකේ යටට ගිහිල්ලා ආයෙත් generate එකට ගිහිල්ලා generate එකේ තියෙන to string කියලා method එකක් මේ තියෙන්නේ. මම ඒක දෙනවා. ඒක දුන්නාට පස්සේ මෙහෙම ආයෙත් box එකක් එනවා. මේකේ ඔක්කොම ටික select කරලා මම දුන්නාට පස්සේ මෙන්න එහෙම to string කියලා method එකක් override වෙනවා. override ගැන ඔය කට්ටිය දන්නේ නැහැ. ඒක ඉස්සරහට උගන්වනවා. හරි මේකට මොකක් කරගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඒක ගැන වැඩි හිතන්න එපා. ඊට පස්සේ දැන් මෙතන to string කියලා මම දාලා තියෙන්නේ. isuru.to string කියලා. ඔන්න දැන් run කරගන්නවා. අන්න
දැන් රන් කරගත්තට පස්සේ අපේ ඔබ්ජෙක්ට් එක ඇතුළේ තියෙන වැලියුස් ටික ඔක්කොම මෙන්න මෙතන දැන් NIC එක සමානයි NIC එකේ තියෙන වැලියු එක, name එක සමානයි name එකේ තියෙන වැලියු එක, address එක සමානයි address එකේ තියෙන වැලියු එක, age එක සමානයි age එකට assign කරලා තියෙන වැලියු එක. මෙහෙම ඔබ්ජෙක්ට් එක සම්පූර්ණයෙන්ම print වෙනවා. එතකොට මෙතන to string කියන එක දාන්න ඕනෙත් නැහැ. හරිද? දැන් මෙතන system out එක දාලා ඉවරලා to string කියන method එක දාන්න ඕනේ නැහැ. අපි මොකද human කියන class එක ඇතුලේ to string method එක override කරන් තියෙන හින්දා. දැන් අහපුවම run කරනවා ඉතුරු කියන variable එකේ නම විතරක් දීලා මෙතෙන්ට. එහෙම දුන්නත් ඔබ්ජෙක්ට් එක සම්පූර්ණයෙන්ම print වෙනවා. අන්න දැක්කනේ. එතකොට to string method එකෙන් කරන්නේ to string එක override කරන එකෙන් කරන්නේ නැත්නම් to string කියන එක predefine method එකෙන් කරන්නේ අපේ ඔබ්ජෙක්ට් එකක් print කරගන්න එක. දැන් to string එක දාලා තිබෙන්නේ නැත්නම් මොකද්ද print වෙන්නේ? ඔබ්ජෙක්ට් එකේ address එක. ඒ කියන්නේ RAM එකේ තියෙන location එකේ address එක තමයි print වෙන්නේ. හැබැයි to string method එක override කරේ එකෙන් අපිට ඔබ්ජෙක්ට් එක ඇතුළේ තියෙන ඔක්කොම data ටික බලා ගන්න පුළුවන්. දැන් මම තව ඔබ්ජෙක්ට් එකක් හදා ගන්නවා. කලින් වගේම ඒකම මෙතනම හදනවා. ඒකට නම දෙනවා කමල් කියලා. කමල් කියලා නම දීලා මේ ටික මම ඩුප්ලිකේට් කරලා අරන් කමල් කියලා වෙනස් කරනවා. එයාගේ ID එකයි name එකයි වෙනස් කරනවා. ඊටු ටික එකම තිබ්බදේ. age එක 22යි නෑ age එක 25ක් විතර ගන්නම් මම. age එක 25යි address එක goalමයි. මම දැන් මෙන්න මෙහෙම print කරගන්න හැ. මොකද අපිට තියෙන ලේසි ක්‍රමය to string එක තියෙනවනේ. to string එක දාලා තියෙන හින්දා දැන් ඕන ඔබ්ජෙක්ට් එකක් print කරගන්න පුළුවන්. දැන් මම ඔබ්ජෙක්ට් එක එකපාර print කරන්න දාලා run කරනවා. අන්න දැන් අපේ පළවෙනි ඔබ්ජෙක්ට් එකේ තියෙන්නේ ID එක 1 offset එක. ඊට පස්සේ අපේ මම මෙතන ID එක වෙනස් කරලා ID එක වෙනස් කරලා නැහැ. sorry ID එක මම 2 කියලා වෙනස් කරනවා. ආයෙ run කරගන්නවා. NIC එක හරිද? ඔන්න දැන් පළවෙනි human කියන එකේ ඉන්නේ ඉසුරු කියන එක්කෙනා. ID එක 1.0.0.0 ඔන්නම එක. ඊට පස්සේ ඉසුරු address එක goal age 22යි. දෙවෙනි එක්කෙනා කමල් කියලා දාගත්තේ එක්කෙනාගේ ID එක මෙන්න මේක. නම කමල් address එක goal age එක 25යි. ඔන්න දැක්කනේ. ඔන්න ඔහමයි ඔබ්ජෙක්ට් එක print කරගත්තේ. එතකොට අපිට ඕන තරම් ඔබ්ජෙක්ට් හදන්න පුළුවන්. දැන් අපි බලමු මෙතනට දැන් 25නේ තියෙන්නේ. ඔන්න දැන් මම දා ගන්නවා මිලියනයක් විතර. ඔන්න මම දා ගන්නවා ලොකු ගාණක් age එකට. එතකොට මිනිස්සෙක්ගේ age එක මෙච්චර වෙන්න පුළුවන්ද? දැන් මම ඉස්සර වෙලා මෙහෙම ඇක්සස් කරේ නැත්තේ මෙහෙම දාද්දී වැලිඩේෂන් එකක් නැහැයි කියලා. ඒ කියන්නේ වැලිඩේට් කරලා නැහැ කියලා. ඒ කියන්නේ අපිට කිසිම data වලට ආරක්ෂාවක් නැහැයි කියලා. ඒ කියන්නේ fake data එකක් වුණත් දාන්න පුළුවන් කිව්වනේ. දැන් ඉතින් මෙතන කියලා වැඩි වෙනසක් නැහැ නේ. මේ get status පාවිච්චි කරාට set එකකින් මෙන්න මෙතනත් ලක්ෂ 25ක් විතර assign කරන්න පුළුවන්. age එකට. හරි. ඔන්න ඕක දැන් බලන්න හදන්නේ get status දාණයෙන් ඇත්තටම කරන්නේ දැන් මේ අපි ඔය ගැටිය නොදැනුවත්ව කරගත්තේ encapsulation කියන එක. හරිද? මම දැන් මේක උගන්වනවා. මේක double OP වල තියෙන concept හතරක් double OP වල තියෙනවා. හරිද? main concept හතරක් තියෙන්නේ encapsulation, polymorphism, abstraction, inheritance කියලා. ඒ වලින් ඔය කට්ටිය නොදැනුවත්ව මම මේ හිමිහිට කරගත්තේ encapsulation කියන concept එක ඉගෙනුවේ. එතකොට object කතාව මම මේ මුලින්ම ඉගෙනුවා object කතාව. ඊට පස්සේ මම මේ හිමිහිට ටික ටික encapsulation කියන එක ඔය කට්ටියගේ ඔළුවට දැම්මේ. දැන් එතන කිසිම ආරක්ෂාවක් නැතුව දැන් 25000 කියලා දාන්න පුළුවන්. හැබැයි අපි මෙතන method use කරලා තියෙන හින්දා දැන් 25000 කියලා දාන්නේ කොහෙදද? set කරන එකේදීනේ. දැන් get කරන එකේදී දැන් මෙතන get කරලා තියෙනවනේ. get කරන එකේ නෙවෙයිනේ මේ 25000 කියලා දාන්නේ. 25000 කියලා දාන්නේ method එකේ. ඒ කියන්නේ age එක set කරන්නේ setter method එක ඇතුළේනේ. ඔන්න setter එකට ගිහිල්ලා අපිට පුළුවන් condition එකක් දෙන්න මෙන්න මෙහෙම. if එකක් දාලා දෙනවා condition එක age එක බිඳුවට වැඩි වෙන්න ඕනේ and age එක 100ට කුඩා වෙන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් 100ක් 100කට අඩු ළමයි ඉන්නේ දැන්
සාමාන්‍ය අවුරුදු 100ක් ජීවත් වෙන්නේ නැහැ නේ මිනිස්සු. දැන් 120 කියලා හිතමුකෝ. උපරිම 120යි කියලා හිතමුකෝ. හරි 120ට අඩු වෙන්න ඕනේ. එහෙමනම් විතරයි අපිට වැලියු එක සෙට් කරගන්න පුළුවන්. ඔන්න දැන් මෙහෙම දැම්මොත් දැන් ගිහිල්ලා බලමු ඒජ් එක. ඔන්න දැන් මම රන් කරගෙන බලනවා. වැලියු එක සෙට් වෙනවද කියලා. එරර් මුකුත් වෙන්නේ නැහැ. ඔන්න දැන් ඉසුරු කියන එක සෙට් වෙලා තියෙනවා. සෝරි කන්ඩිෂන් එක වැරදි කන පිටනේ දාගත්තේ. ඔන්න දැන් හරි. ඒජ් එක බිඳුවට වඩා ලොකු වෙන්න ඕනේ. 120ට වඩා අඩු වෙන්න ඕනේ. කන්ඩිෂන් දෙක පොඩ්ඩක් මේ පිස්සු වලට ඒකයි පොඩ්ඩක් අවුල් ගියේ. දැන් මෙන්න මෙහෙට ඇවිල්ලා දැන් රන් කරගත්තොත් ඒ කියන්නේ දැන් අපි දාලා තියෙන්නේ ඒජ් එක බිඳුවත් 120ත් අතර නම් විතරයි මේකට අපි දාන වැලියු එක assign වෙන්නේ. ඔන්න දැන් මම දාගත්ත values වල පළවෙනියටම ඉන්නේ ඉසුරු කියලා හදාගත්ත variable name එකෙන් human කෙනෙක් හදාගත්ත. එයාට age එක 22යි කියලා දැම්මා. ඔන්න මුලින්ම print වෙන්නේ ඉසුරු එක. නම ඉසුරු address එක goal age එක 22යි කියලා print වුණා. හරිද? ඒ කියන්නේ 22යි කියලා set වෙලා තියෙනවා. හැබැයි මම ඊළඟට කමල් කියන එක්කෙනාගේ age එක 25000 මේ 25 ලක්ෂයක් විතර දාලා set කරේ. එතකොට අපේ condition එක true වෙන්නේ නැති හින්දා age එක මෙතනින් set වෙලා නැහැ. age එක 0යි කියලා එන්නේ. දැක්කනේ default value එක තමයි මෙතනත් දෙන්නේ. ඔන්න දැන් අපේ data වලට security එකක් හම්බුණා නේ. කියන්නේ අනවශ්‍ය validation එකක් තියෙනවා. ඒ කියන්නේ බොරු data දාන්න බෑ. ඒ කියන්නේ අපිට condition දාලා check කරන්න පුළුවන් data එක මෙන්න මේවා තියන නම් විතරයි data එක set වෙන්නේ. එතකොට encapsulation වලදී කරන්නේ data වලට validation protection එකක් දෙන එක. ඒ කියන්නේ data single unit එකට wrap කරන එක තමයි encapsulation වලදී කරන්නේ. data single unit එකට wrap කරාට පස්සේ data වලට validation protection එකක් හම්බ වෙනවා. එතකොට මේ validation protection එක හම්බෙනවා කියන validation protection එක අපි දෙන්න ඕනේ. ඒක දෙන්නේ setter method එක ඇතුළේදී. දැන් පේනවනේ setter method එක ඇතුළේදී අපි දීලා තියෙනවා. හරි. දැන් අපි බලමු encapsulation කියන්නේ මොකක්ද කියලා. encapsulation වල definition එක තමයි data single unit එකට wrap කරන එක. මේ බලන්න single unit එකක් කියන්නේ එක class එකක් තියෙනවා. හරිද? ඒ class එක ඇතුලේ data ටික තියෙනවා. data ටික තියෙන්නේ attribute විදිහට මේ තියෙන global variable විදිහට තියෙන data ටික. ඒ data single unit එකට wrap කරලා තියෙන්නේ. එතකොට single unit එකට data wrap කරාට පස්සේ දැන් මේව access කරන්න බෑනේ වෙන class වලදී private දාලා තියෙන්නේ. එතකොට getter status හදලා අපි ඒවට values දාන්නයි values ගන්නයි getter status හදනවා. ඒකින්ද data single unit එක wrap කරන එක තමයි encapsulation වලදී කරන්නේ. data single unit එක wrap කරන හින්දා data වලට validation protection එකක් හම්බ වෙනවා. දැන් අපි data validate කරන්නේ කොහොමද කියලා interview එකකදී ඇහුවොත් validate කරන්නේ setter method එක ඇතුළේදී. අනිවාර්යෙන් අහනවා double OP concept අතර මොනවද කියලා අහනවා encapsulation polymorphism ඔහොම කිව්වට පස්සේ ඒවා විස්තර කරන්න කියනවා. encapsulation කියන්නේ මොකක්ද අහුවාම definition එක තමයි data single unit එකට wrap කරන එක. single unit එක wrap කරාට පස්සේ ඒකට validation protection එකක් හම්බ වෙනවා කියලා කියන්නේ. එහෙම කිව්වට පස්සේ අනිවාර්යෙන් අහනවා validation protection එක හම්බෙන්නේ කොහොමද කියලා. ඒක හම්බෙන්නේ මෙන්න මේ setter method එක ඇතුළේදී අපි condition එක if එකක් දාලා අපිට condition එකක් දෙන්න පුළුවන් කියන එකෙන් තමයි validation protection එකක් දෙන්නේ. එතකොට encapsulate කරගන්නේ කොහොමද කියලා අහුවොත් කරගන්න විදිය කියන්න ඕනේ. කරගන්නේ අපි හදන attribute ඔක්කොම private කරන්න ඕනේ. හරිද? දැන් definition එක තමයි අර encapsulation කරගන්නේ අපි හදන ඔක්කොම variables මේ variables කියන්නේ attribute private කරන්න ඕනේ. private කරලා හැම attribute එකකටම getter status හදන්න ඕනේ. අන්න එහෙම තමයි encapsulation කරගන්නේ. එතකොට encapsulation ගත්තොත් real world example අහනවා interview වලදී. real world example එකක් ගත්තොත් ප්‍රසිද්ධම example එක තමයි capsule එක. ඒ කියන්නේ බෙහෙත් ගොඩක් capsule එක කියන්නේ එක දේවල් දාලා පොඩි capsule එකක් විදිහට wrap කරගෙන තියෙනවා. ඔතාගෙන තියෙනවා. එතකොට ඒකේ දේවල් ගොඩක් තියෙනවා. අන්න ඒක තමයි සාමාන්‍ය කියන්නේ ප්‍රසිද්ධම example එක encapsulation වලට තියෙනවා. නැත්නම් අපිට පුළුවන් ඉස්කෝල ළමයින්ගේ බෑග් එකක් ගන්න. ඉස්කෝල ළමයින්ගේ බෑග් එකක් ඇතුළට අපි බඩුව ඔක්කොම දාලා බෑග් එක වහගෙන අරගෙන යන්නේ. ඒ කියන්නේ බෑග් එක වහලා පැක් කරගෙන අරගෙන යනවා. එතකොට ඒක ඇතුලේ තියෙන බඩු ටික අපි encapsulate කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඇතුළට ගන්නට දාලා පැක් කරගෙන තමයි තියෙන්නේ. අන්න ඒවා encapsulation වල real world example. ඔන්න encapsulation කියන එක
ඔය කට්ටිය නොදැනුවත්ව ඉගෙන ගත්තා. දැන් ඔය කට්ටිය ප්‍රයිවට් කියන කීවර්ඩ් එක ගැන දන්නවා, පබ්ලික් කියන කීවර්ඩ් එක ගැන දන්නවා, ග්ලෝබල් වේරියබල් හදන්න පුළුවන් කියලා දන්නවා, getters setters ගැන දන්නවා, encapsulation දන්නවා, definition එක real world example දන්නවා, class එකක් කියන්නේ මොකද්ද, object එකක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. එතකොට double OP කියන්නේ මොකද්ද කියලා දන්නවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා theory පැත්තෙන්. ඒක two stream method එක මොකද්ද කරන්න කියලා දන්නවා. override එක ඉස්සරහට උගන්වනවා. තව මේ public private array එක protected default කියලා තව තියෙනවා access modifiers දෙකක්. ඒ දෙකත් මම ඉස්සරහට උගන්වන්නම්. එහෙනම් අපි වීඩියෝ එක මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු.